අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. ඔබ දන්නවද අද වගේ දවසක උපදිනවා කියලා කියන්නේ කෙනෙක් ලෝකයේ පුද්ගලයෝ 1461කට පාරක් තමයි එක් අයෙක් එහෙම ඉපදින්නේ. ලෝක ජනගහනය අරගෙන බෙදලා බැලුවම 1461කට එක්කෙනෙක් තමයි ලෝකයේ පෙබරවාරි මාසේ 29 වෙනිදාවක ඉපදිලා තියෙන්නේ. ඉතින් ඔබ සතුටු වෙන්න ඕනනේ. ඔබ එදා දවසේ ඉපදුනා නම් ඒ නැතත් මේ පෙබරවාරි 29 කියන්නේ අද අසුබ දවසක්ද එතකොට. ටිකක් මේක ගෙම්බගේ දවස කියලාත් කියනවා. ඉතින් මේ අසුබත්වය සමෘද්ධිය එහෙම නැත්නම් ශාස්ත්‍රීයත්වය ඔය මොකක් වුණත් ඕක දවසකට සීමා කරන්නේ නැතුව කතා කරෝතින් ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල නොවුණත් ඇතුළු පිටුවක කොනක තියෙනවා අද දවසේ විශේෂ සාකච්ඡාවක්. ඒක ඉතින් මම හිතනවා අද දවසේ හොඳයි කියලා. මනෝ චිකිත්සක වෘත්තීය මාර්ගෝපදේශක අකිල ඖෂධ භණ්ඩාර තමයි මේ සඳහා එකතු වෙලා තියෙන්නේ අද පුවත්පත කියන විදිහ. ඉතින් ලෝකේ හැම ජන කොට්ටාශයක්ම උන්ගේ ආගමනුකූල විවිධ දේවල් සමරන වෙලාවේ චීන අවුරුද්ද උදා වෙලා තිනවද මකරගේ අවුරුද්ද උදා වෙලා තියෙන හොඳ අවුරුද්දක් කියලා කියන්නේ කොහොම හරි දින 365ක කාලයක් තමයි පෘථිවිය සූර්යයා වටා කක්ෂයේ පරිභ්‍රමණය වෙන්න ගත වෙනවා. ඉතින් අලුත් අවුරුද්දක් විදිහට කියන්නේ මේ පෘථිවිය තමා වටා පැය 24ක් භ්‍රමණය වෙනවා. ඉතින් මේ නිවැරදිව ගණනය කරාම දින 365යි පැය 5යි විනාඩි 48යි තප්පර 45ක කාලයක් යනවා. ඉතින් කොහොම හරි අපි ඉතින් කියන්නේ මේ කාලේ ඉතින් දින 365යි කියලා. ඉතින් මොන දර්ශන වලට අනුව ගියත් අංක විද්‍යාවට අනුව ගත්තත් පෙබරවාරි 29 කියන්නේ ආධ්‍යාත්මිකව ඉතා හොඳ දවසක් කියලා තමයි අය කියන්නේ. මනෝවිද්‍යාත්මකව ගත්තම ජීවිතේ නැවත හැරිලා බලලා ඔබේ ජීවිතේට ළඟා කරගන්න පුළුවන් අභිප්‍රායන් සාර්ථක කරගන්න උත්සාහයන් තියෙනවා නම් අන්න ඒකට හොඳ දවසක්. ඉතින් පෙබරවාරි 29 ඔබේ ජීවිතේ අලුත් ආරම්භයක් දෙන්න පුළුවන් කියලා කියනවා පුවත්පතේ. ඉතින් දවසකට සීමා වෙලා වැඩක් නැහැ. අපේ ජීවිත හැමදාම එක වගේ කියලා කියාගෙන උදේ පාන්දර වැඩ පටන් ගන්න එපා. ඉතින් උදේ පාන්දර වඩා ලස්සනට වැඩ පටන් ගන්න. ලෝකෙම පෙරලිලා තිබ්බත් අපි ටිකක් ඉන්නේ ධනාත්මක නම් ඒක අපේ ජීවිතවලට බලපානවා. අපි හිතන්නේම ඍණාත්මක නම් ඒකත් අපේ ජීවිතවලට බලපානවා. ඉතින් ඔබ ධනාත්මකව හිතලා වැඩ කටයුතු කරන් ගිහිල්ලා ලෝක තත්ත්වයන් මොකක් වුණත් ඔබේ ජීවිතේ ජය ගන්න උත්සාහ කරනවද? අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.